ඩාටම මම කුසාන් නිමන්ත තොපිට ලැජ්ජ නැද්ද මාලිමා ආණ්ඩුවෙන් අපි හැම කෙනාටම කියනවා තොපිට ලැජ්ජ නැද්ද මොකද ජනතාව පාරට බැහැලා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ මේ පවතින කුණු වෙන ව්‍යවස්ථාව නෙමේ අලුත් ව්‍යවස්ථාවකින් රට නැගිටින අලුත් දේශීය නිෂ්පාදන වලට තැන ලැබෙන පරසුත්තගෙන් ගැලවෙන අලුත් ව්‍යවස්ථාවක් අපි ඉල්ලුවේ මේ හැමදාමත් මේ රජය විතරක් නෙමේ හැම රජයක්ම හැමදාම කිසිම රැල්ලට ගිය ක්‍රමයක් විතරයි කරේ අර රට මෙහෙම කරනවා මේ රට මෙහෙම කරනවා මේ රට මේ වගේ අර රට මේ වගේ කියලා ලොකු පුරාජේරු කරලා ඉවරලා අපේ ලංකාව මේ වගේ කියලා ලංකාව මේ විදිය රටක් කියන එක ලෝකෙට පෙන්වන්නවත් කිසිම වැඩපිළිවෙලක් ගෙනිච්ච නැති ආණ්ඩුව තමයි මේ පැවතුනේ අද පවතින්නේ ඒ වගේ ආණ්ඩුවක් තමයි මොකද තවමත් අවුරුද්දක් ගත වෙලා තවමත් විවස්ථාව වෙනස් කරගන්න බැරි මේ වගේ හාල්පාරු ආණ්ඩුවකට පුළුවන් ද ලෝකේ ප්‍රබල රටක් කරන්න මේ ශ්‍රී ලංකාව. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. උඹල ලැජ්ජ වියන් හැමදාම මිනිසුන් අන්දලි කරලා ඔය වගේ දේවල් කරනවට මොකද අරගලයක් කරලා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. අරගලයක් කරලා ඉල්ලුවේ මේ පවතින මේ කුණු සිස්ටම් එක නෙමෙයි. අරගලයක් කරලා ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. තොපේ කටින්ම කිව්වා ඉන්දියන් සරණං ගච්ඡාමි, චීන සරණං ගච්ඡාමි, ඇමරිකාවේ සරණං ගච්ඡාමි කියලා තොපිලාගේ කටින්ම කිව්වා. තොපිලා ලැජ්ජ නැතුව තොපිලාගේ මැතිවරණ වේදිකාවලට වියදම් කරන්නේ නැති එක රටවල්. ඒ රටවල් වලට ගිහිල්ලා ඉවරලා ඒ රටවල් වලින් අපේ ගුරුවරුන්ට පවා ඉගෙන ගන්න කියන්නේ තොපේ කටවල් වලට තොපිට ලැජ්ජ නැද්ද? අපේ දේශීය ලංකාවේ දේශීය චින්තනයක් තියෙනවා. ඒ චින්තනය අපේ ආගම දහමක් තියෙනවා. ඒ දහමට තැන දෙන්නේ නැතුව තොපිලට ඕන දේවල් කරන්න මේ රටේ ජනතාව ඉඳ තියන්නේ නැහැ කියන එක තොපි අමතක කරන්න එපා. මොකද අපි තොපිලා තනියෙන් තොපිලා අරගලේ පටන් ගන්නකොට තොපිලා ආපු නැති මිනිස්සු තොපිලා එන්න සහයෝග දෙන්නේ නැහැ කියපු මිනිස්සු තොපිලා ඇතුළට ඇවිල්ලා මිනිස්සුන්ව අන්දලිවරලා බලය ගත්ත වාසියට බලය ගත්ත පක්ෂයක් තමයි මාලිමා රජය කියන්නේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ. අපි අභියෝග කරනවා මාලිමා ආණ්ඩුවට අපි අභියෝග කරනවා. අපේ දේශීය ක්‍රමයට අපි ව්‍යවස්ථාව වෙනස් කරලා ඉවරලා රට නිර්මාණය කරන්න ඕන ක්‍රමේ අපි උඹලගේ ඉස්සරහ අපි කියලා පෙන්නන්න. මොකද මේක නෙමෙයි සිස්ටම් එක. මේක නෙමෙයි සිස්ටම් චේන්ජ් කියන්නේ. මත්ද්‍රව්‍ය නවත්තන්න ඕන. ඒක අපි කොහොමද අපි ඒකට අංක 1 අපි එතන ඉන්නවා. මොකද මිනිස්සු සම්පූර්ණ විනාශයට පත් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය හින්දා. ඉතින් අපිට ඒක නවත්තන්න ඕන කියලා අපි කෙලින්ම කියලා තියෙනවා. නමුත් සිස්ටම් එක චේන්ජ් වෙන්නේ නැතුව මේ පවතින ක්‍රමේ වෙනස් වෙන්නේ නැතුව මොන දෙයක් කරත් වැඩක් නැහැ. මුලින්ම පද්ධතියෙන් වෙනසක් කරනවා නම් මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. යකෝ අවුරුද්දක් ගිහිල්ලා ව්‍යවස්ථාවක් වෙනස් කරගන්න බැරි. තොපිලා වගේ හාල්පාරු ආණ්ඩුවකට පුළුවන්ද මේ ලෝකේ දියුණුම රටක් කරන්න මේ ලංකාව. තොපිලා හැමදාම කරේ අපිව වහල් කරණයට ලක් කරලා ඉවරලා ජනතාව වහල් කරණයට ලක් කරලා ඉවරලා හැමදාම අහිංසක මිනිස්සයා හැමදාම දුප්පත් මිනිසෙක් විදිහට ජීවත් වීමයි පාලකයෝ හැමදාම සල්ලිකාරයෝ වීමයි. මොකද උන්ට පටියක් හම්බෙන උන්ට අවුරුදු 4ක් යනකොට උන්ගේ පවුල් බර ප්‍රමාණයක් ජීවත් වෙන්න උන් ලොකු පඩියක් ගන්නවා. උන්ට දිරි දීමනා ඉඳලා හැම දීමනාවක්ම උන්ට ලැබෙනවා. උන්ට ඉතින් අවුරුදු ගාණක් ගියාට කවුලක් නැහැ. උන්ට ඒක දැනෙන්නේ නැහැ. උන්ට ඒක දැනෙන්නේ නැහැ. අපි අභියෝග කරේ ජනාධිපතිවරණේ වුණත් ජනාධිපතිවරුන්ට ප්‍රශ්න කරන්න කියලා අපි හැම කෙනාටම කිව්වා. අපි අවස්ථාව ඉල්ලුවා. අපිට දුන්නේ නැහැ. අපිට දුන්නා නම් අපි ඇත්ත තොපේ ඉස්සරහා අපි කියලා පෙන්නනවා. අපේ ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ? අපේ ලංකාවට මොකක්ද උනේ කියලා තොපේ ඉස්සරහා අපි ඇත්ත කියලා පෙන්නනවා. ඉතින් ඒකයි කියන්නේ. අපිට මේ අධ්‍යාපන ක්‍රමෙන් පවා වෙනසක් ඉල්ලුවේ වෙන දෙයක් නෙමෙයි. මේ අහිංසක දරුවන් සම්පූර්ණ මානසික පීඩනයකට ලක් කරලා තියෙන මේ අධ්‍යාපනය. ඇත්තටම ළමයින්ට අපේ ලංකාවේ ප්‍රධාන අධ්‍යාපනය කලාව හැම ශේෂ්ත්‍රයෙන්ම කලාව කියන්නේ මේ රංගන කලාව ප්‍රසංග කලාව නෙමෙයි හැම කලාවක්ම පාසල තුල ඉගෙනගෙන ඉවිල්ලා ඒ ගුණදහමෙන් පිරිච්ච දරුවන් බිහි කිරීම තමයි අපේ අධ්‍යාපන ක්‍රමේ ප්‍රධාන අධ්‍යාපනය. අන්නේ අධ්‍යාපනය. ඉතින් ගුණදම් පිරිච්ච නැති මොන දරුවක් මොන අධ්‍යාපනයකට ගත්තත් වැඩක් නැහැ. ඒ දරුවගේ ගුණදම් නැත්තම්. අද ලංකාවට වෙලා තියෙන දේ හොඳටම තේරෙනවානේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්ත කතාව. ඇයි අපේ සංස්කෘතිය අපිට අමතක වුණා. අපේ ඉතිහාසය අපිට අමතක වුණා. ඒ හින්දා තමයි අද ලංකාව මේ තැන තියෙන්නේ. හැමදාමත් අපි ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. නැත්තම් මේ පවතින මේ බලු සිස්ටම් එක නෙමෙයි අලුත් සිස්ටම් එකක් අපි ඉල්ලන්නේ. අලුත් ක්‍රම වෙනසක්. ඒ කියන්නේ පද්ධතියෙන් වෙනසක්. ව්‍යවස්ථාවේ ඉඳලා හැම දෙයක මුලින්ම හරියට රජයක් පත් වුණාට පස්සේ සිස්ටම් චේන්ජ් කරනවා මුලින්ම වෙනස් කරන්න ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව වෙනස් කළා තමයි ඉතුරු වැඩ පටන් ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලෝ කරන්න බැරි ඒ ඔක්කොම හැම රටක්ම පැටලිලා තියෙන ওই ව්‍යවස්ථාව ඇතුලේ. හැම ගිවිසුමක්ම තියෙන ওই ව්‍යවස්ථාව ඇතුලේ. ඕක ගලවලි වෙලා මොකද වෙන ක්‍රමවේදයක් ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලෝ වෙන ක්‍රමවේදයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ මේ යන ක්‍රමවේද විතරයි ඒගොල්ලෝ දන්නේ. ඊට අමතරව ක්‍රමවේදයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. අපි අභියෝග කරනවා.
අපි ඔය ජනාධිපති ඉඳලා අගමැති ඉඳලා හැම කෙනාටම අභියෝග කරනවා. එන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුකට. මේ සිස්ටම් එක වෙනස් කරන්න බෑ කියලා කියනවනම් අපි සිස්ටම් එක වෙනස් කරන විදිය අපි කියලා පෙන්නන්න. මොකද අපිට තියෙන ලස්සන සිස්ටම් එකක්. අපිට තියෙන මේ ලංකාවේ මිනිස්සු හැම කෙනාම නැගිටින සිස්ටම් එකක්.